පහලට බැස්සා. මොකක් හරි උත්සවයක් වගේ. මේ ඌව පරණගම ඇත්කඳවක ඇස ප්‍රජා මධ්‍යස්ථානය සහ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය. බොහොම ඉහළ මට්ටමේ පිළිගැනීමක්. ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇස පදනමේ ප්‍රජා සත්කාරයක්. ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ උත්සවයට සහභාගී වුණා. කදිමට උත්සවය සංවිධානය කරලා තිබුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ උත්සවයට සහභාගී වුණා. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන මේ ගුණධර්ම දරුවන් තුළ රෝපණය කරගන්න, වැඩිහිටියන් තුළ රෝපණය කරගන්න මම අත්දැකීමෙන්ම දන්න කාරණාවක් තමයි කරුණාවෙන්, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂා කියන මේ ගුණ හතර දියුණු කරපු කෙනෙකුට ලෝකයේ ඕනෑම දොරක් විවෘත කරගන්න පුළුවන්. මේ රටේ සමාජයේ තමත් විෂම තත්ත්වයට අවිල්ලා තියෙනවා. දැනුම වැඩක් නැහැ, හැඟුමක් නැත්තම්. හැඟීමක් නැති දැනුමක් අරගෙන වැඩක් නැහැ. ලෝකේ ගත්තොත්, අපේ රටේ ගත්තොත් දැනුම තියෙන ඕන තරම් ඉන්නවා. අස පදනම පටන් අරගෙන අපි හැමෝම පුස්තකාලයක් කියලා කිව්වට මේ ප්‍රදේශයට අපේ හාමුදුරුවෝ ගෙනල්ලා තියෙන විශ්වවිද්‍යාලයක්. මම හිතනවා හැම කෙනෙක්ම පුස්තකාල භාවිතා කරලා තියෙනවා. ඒ පොතපත විතරක් නෙවෙයි, ඔබේ ජීවිතේ නැවති පුස්තකාලය. අස පදනම නියෝජනය කරමින් පුරුදිය මත පිපි කුසුමි පල සම්පත අම්මා. දැන් මේවනේ පරිසරයත් ලස්සනයි. ඒ පැත්තේ මිනිස්සුත් ලස්සනයි. බලන්න කොයිතරම් අපූර්වට hina වෙනවද කියලා. hinaව නිරෝගීකමටත් හේතු වෙනවනේ. සමහර පාසවල අනිවාර්යෙන් යන්න ඕනේ අපට. අප්පා ඔය යන්න කිසි